ඔයාට කොච්චර වැඩ තිබ්බත් තාමත් ඒ වැඩ මග අරිනවා. මේ වෙලාවේ කරන්න ඕන මොන වැඩේද කියලා හිතා ගන්න බැයිද? ඔයාට වැඩ මැනේජ් කරගන්න හරි ටූල් එකක් නැද්ද? ඔයා කැමති නම් ඔයාගේ ඩ්‍රීම්ස් ටාගට් වලට යන්න මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මුලින්ම ඔයාලා MyTask Hub වෙබ්සයිට් එකට යන්න ඕන. වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලා sign in වෙන්න. sign in වුණාට පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. ඉන්න කැලෙන්ඩර් view එකක් තියෙනවා. ඊට පස්සේ project create කරන්න view එකක් තියෙනවා. දැන් ඔයාලට simple task එකක් add කරගන්න පුළුවන්. මෙතන plus button එක click කරලා ඊට පස්සේ ඔයාලට ඕනි task එක කේට title එකක් දාන්න. ඊට පස්සේ description එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට deadline එකක් තියෙනවා. deadline එක add කරගන්න. ඊට පස්සේ මේ වගේ simple task එකක් create කරගන්න පුළුවන්. ඒකේ priority එක set කරලා අපි දැනට high priority දාමු. එහෙම task එකක් add කරගත්තාම ඔයාලට පේනවා දැන් මෙතන simple example එකක් ගත්තේ අලුත් ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගන්න කියලා. එතකොට මේකට තව ඔයාලට කොච්චර දවස් ඉතුරුලා තියෙනවද කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි පුළුවන් මේකේ ස්ටේටස් මාරු කරන්න. මම මේක වැඩේ දැන් මම තාම පටන් ගන්න නැහැ. දැන් මම මේ වැඩේ පටන් ගන්නවා කියලා හිතන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේක to do වලින් in progress වල මාරු කරන්න. ඊට පස්සේ මේ කරපු වැඩේ time count එකට පටන් ගන්නවා. එතකොට ඔයාලට පුළුවන් මේ වැඩේට කොච්චර වෙලා ස්පෙන්ඩ් කරාද කියලා මොනිටර් කරන්න. හිතන්නකෝ දැන් ඔයා මේ වැඩේ පටන් ගන්නවා. ඔයා මගදී නවත්තනවා කියලා තේ එකක් බොන්න හරි මොකද හරි කියලා මගදී නවත්තනවා කියලා ඒ වෙලාවට මේක පෝස්ට් කරලා යන්න පුළුවන්. ඊට පස්සේ වැඩේ ආයෙ පටන් ගන්නකොට ආයෙ පාරක් ස්ටාර්ට් කරන්න පුළුවන්. හරි මේක ඊට පස්සේ ඔයා මේක කරලා වුණාට පස්සේ done කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට කරපු වැය කරපු යාව අද දවසට කවුන්ට් වෙලා තියෙන්නේ. දැන් මේක simple task add කරගන්න විදිහ මේ විදිහට ඔයාලට task ගොඩක් add කරගන්න පුළුවන්. හිතන්න මෙහෙම නෙවෙයි ඔයාලට තියෙනවා ලොකු ඩ්‍රීම් එකක්. ලොකු නැත්නම් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒ වගේ වැඩ මැනේජ් කරගන්නේ කොහොමද කියලා බලුවොත් හිතන්න ගන්න පොඩි එක්සැම්පල් එකක් විදිහට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ආ ડોක්ටර් කෙනෙක් ඉන්න ඕනේ. එතකොට ડોක්ටර් කෙනෙක් ඉන්න ඕනේ කියලා ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්නවා. එතකොට ඒකේ ස්ටේජස් add කරගන්න පුළුවන්. එතකොට ડોක්ටර් කෙනෙක් කෙනා කෙනෙක් ලොකු ගෝල් එකක්. එතකොට ඒකට පාරම යන්න බෑ. ඒකට ඔයාලට ස්ටේජස් කීපයක් පහු කරන් යන්න වෙනවා. පළවෙනි ස්ටේජ් එක තමයි ඔයා O level pass වෙන්න ඕන. O level pass වෙලා ඒ නමයක් ගන්න ඕන. එතකොට ඔයාලට ඒක ඩෙඩ්ලයින් එකක් තියෙනවා නම් ඩෙඩ්ලයින් එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ දැන් ස්ටේජස් එක අවුට්පුට් එකක් add කරගන්න ඕනේ. ඒ කියන්නේ එක ස්ටේජ් එකක් අවුට්පුට් ඉවරනකොට ඔයාලට තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් ලස්සන අවුට්පුට් එකක් දෙන්න පුළුවන්. ඕන ඒක ඔයාලට බලලා මොටිවේට් වෙන්නත් පුළුවන්. එහෙම එකක්. එතකොට සාමාන්‍ය O level pass වුණාට පස්සේ ඔයාලට ඒ නමයක් තියෙන රිසර්ච් එක ඔක්කොම මේ තියෙන රිසර්ච් ෂීට් එකක් තියෙනවා. එතකොට ඒ වගේ අවුට්පුට් එකක් තියාගන්න පුළුවන් ගෝල් එකක් විදිහට. හරි ඊට පස්සේ තව ස්ටේජස් එකක් add කරනවා. ඔයා A level pass වෙලා ඒ තුනක් ගන්න ඕනේ. එතකොට ඔයාලා ඕන දිස්ත්‍රික්ක් එකකින් බේසික් ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ආ යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න ඕන. ඒකටත් මම ස්ටේජස් එකක් ඇඩ් කරා. හරි හිතන්න දැන් මේක නා ෆික්ස් ස්ටේජ් එකේ තියෙන්නේ. ඔයාලට හිතන්න ඕනේ යම් ගයක් හදනවා වගේ වෙන මොකක් හරි ටාස්ක් එකක් ඔයාලට මේ ස්ටේජස් මාරු කරගන්න පුළුවන්. හිතන්න පළවෙනියට කරන එක එහෙම drag and drop කරලා මේ ස්ටේජ් මාරු කරගන්න පුළුවන්. ඔයාලට ඕඩර් එක වෙනස් වෙනවා නා. ඊට පස්සේ දැන් මම පළවෙනි ස්ටේජස් එකේ ටාස්ක් විදිහට හිතන්නවා O level ලියලා හොඳ රිසල්ට් එකක් ගන්න ඕන. ඔයා මුලින්ම සබ්ජෙක්ට්ස් වලට හොඳ රිසර්ච් ගන්න ඕන. ඒකට ඔයා සයන්ස් ගත්තොත් සයන්ස් වල තියරි කවර් කරන්න ඕන. එතකොට 10 අවසරට යනක 10 11 පොත් දෙක හොඳට කියවලා ඒකේ තියෙන හැම පාඩමම හොඳට ස්ටඩි කරන්න ඕන. ඒකට ඔයාලට කැමති ඩෙඩ්ලයින් එකක් දාගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම තව ටාස්ක් එකක් ඇඩ් කරලා පෙන්නන්න. දැන් ඔයා සයන්ස් වල තියරි බැලුවට බෑ. ඔයාට ඒ තියෙන දේවල් හොඳට මතක තියාගන්න ඕනේ. ඒක මතක තියාගන්න ඔයාලට පුළුවන් short note create කරන්න. එතකොට ඒකට මෙහෙම title එක දාලා description එකක් දාගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයා short note බලුවා දැන් ඔයාලා ඔක්කොම හොඳට මතක තියෙනවා. ඒත් මදි ඔයා paper කරලා ඔයාලට හොඳට paper කරලා ඒ practice එක තියෙන්න ඕන. ඒකට ඔයා science past papers කරන්න ඕනේ. ඒකට task එකක් add කරගන්න පුළුවන්. අඩුම තරමේ ඔයා මාසෙකට papers දෙකක් වත් කරන්න කියලා description එකක් දාලා ඔයාලට පුළුවන් ඒක task එකක් add කරගන්න. හරි දැන් ඔයා මම මේ විදිහට සබ්ජෙක්ට්ස් 9ටම ඔයාලට ටාස්ක් එකක් කරගන්න පුළුවන්. හිතන්නකෝ දැන් ඔයා සයන්ස් වල තියරි බලනවා කියලා. එතකොට මේකේ ඉන් ප්‍රෝග්‍රස් දාන්න පුළුවන්. එතකොට ඒකට යන ටයිම් එක කවුන්ට් වෙනවා. ඊට පස්සේ මේක හෝම් ස්ක්‍රීන් එකේ ගියපුවම අද දවසට කරන්න ඕන වැඩ පෙන්නනවා. ඉතින් ඔයා ප්‍රොජෙක්ට්ස් දෙක තුනක් ඕපන් කරලා තියෙනවා නම් ඒ ප්‍රොජෙක්ට් ඔක්කොගෙම ඔයාලට තියෙන වැඩ මොනවද කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා ඊට පස්සේ ඔයා මේක ස්ටොප් කරන්න පුළුවන්. එතකොට මේක රන් වෙනකොට අද දවසට ඔයා කොච්චර වැඩ කරාද කියලා date wise count වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන මෙහෙම view එකක් තියෙනවා. මේ view එක තියෙන්නේ ඔයාලට මාස 3ක් යනකම් ඔයා කොච්චර වැඩ කරාද කියලා history එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. මෙතන මේ තියෙන dot එකෙන් කියවෙන්නේ දවසක්. එතකොට මේ දවස් ගොඩක් වැඩ කරලා නම් එතත් අද කොළ පාට වෙනවා. එතකොට grey පාට තියෙනවා කියන්නේ වැඩ කරලා නැහැ කියන එක. ඉතින්
කොළ පාට අඩුයි කියන්නේ වැඩ කරලා අඩුයි. ඉතින් ඔයාලට මේකෙන් සමරයක් ගන්න පුළුවන්. ඔයා පහුගිය මාස 3ක කොයි දවස්ද වැඩ කරලා තියෙන්නේ, කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. ඔයාලට සමරයක් හදා ගන්න පුළුවන්. මම මෙතන එක එක්සැම්පල් එකක් පෙන්නුවේ. ඉතින් ඔයාගේ ඕනම වැඩකට ප්‍රොජෙක්ට්ස් ක්‍රියේට් කරලා ඒවට ස්ටේජ් ඇඩ් කරලා එයාට ටාස්ක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඔයාලා මොනවා හරි දෙයකට කොහොමද හදාගන්නේ කියලා දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒකට වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරන්න. බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.